අහන්නකෝ අයියේ. මොකෝ? අපේ අනාගතය ගැන ප්ලෑන් කරමුකෝ. යාළු වෙලා මාසෙකුත් වෙනවනේ. අනාගතේදී කාල බිල ජොලියමු. පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ අනේ. මෙහෙමයි. අපි බඳපු ගමන් නම් ළමයි හදන්න බෑ. චුට්ටක් ට්‍රැවල් කරලා ඉන්න. මම අම්මට තාත්තට ඉක්මනට දරු සුරතල් පෙන්වන්න හිටියා. අනිවාර්යෙන් සුන්දරි. අපි එහෙම කරමු. හැබැයි ළමයි ඉන්න කාලෙක වැඩියෙන් ආදරය වෙන්න ඕනේ මට. ඊට පස්සේ අපි අපේම කියලා චූටි ගෙදරක් හදමු. නුවරඑලි පැත්තේ. අම්මට සිරි වෙනවා. කොල්ලට සොරි වෙන. ඇයි බැරිද? පිස්සුද නැහැ. ඒ පැත්තෙන් හදමු. මේ පැත්තේ ඉතින් කාස්ට් එකේ යුරෝප් ටයිප් එකකට හදමු හාද. තව බල්ලෙක් හරි පූසෙක් හරිත් ගේමු. හැබැයි එතකොටත් ඔයා වැඩියෙන් ආදරය කරන්නේ කාටද? කාටද? ඔයාට සුන්දරි. මං දවසක බල්ල පල්ලට යනකම් ඒකෙම එහෙනම් කමන්නේ. අපි දෙන්නම හොඳට ඉගෙනගෙන ඉක්මනට ඩියුටි ඔෆ් වෙන ජොබ් දෙකකුත් ගමු හාද. නැතුව අපිටම කියලා වෙලාවකුත් එපේ. ඒත් ඉතින් අපි කැමති අනාගතයට යන්න ඉගෙන ගන්න කවුරු පාර පෙන්නන්නද? අනාගතේ කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉර වෙලා නේද ඉන්නේ. මග පෙන්වන්න කවුරු හරි ඕනද? ෆියුචර් මයින්ඩ්ස් එකට එන්න. මේ සේරම නොමි. මොනවද නොමිලේ? උසස් අධ්‍යාපනය මොනවද කරන්න කියලා හිත ඉදින්න ඔයාලට මේකෙන් නොමිලේම වෘත්තීමය සහ මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි. උසස් අධ්‍යාපන ආයතන රාශියක් මුණ ගැහිලා ඔයාට ගැළපෙන පාඨමාලාව තෝරගන්න පුළුවන්. මූල්‍යමය සහායත් ඔයාලට මෙතනදීම ලබා දෙනවා. නවතද? කොළඹ පාස් වුණා ජූනි 6 7 8 BMI CH එකට එන්න. නුවර පාස් වුණා ජූනි 14 15 කැන්ඩි සිටි සෙන්ටර් එකට එන්න. හරි හරි. අනාගතය ගැන කතා කරා ඇති. අපි දැන් අතීත ගැන කතා කරමු. මට නම් කලින් BF ලත් 5 දෙනයි ඉඳලා තියෙනවා. ඔයාට? මට නම් ඉතින් මොන්ටිසෝරි කාලේ චූටි ක්‍රෂ් එකක් මාස දෙකක තිබ්බා විතර. මං දැනන් හිටියා තමස වනචරයක් කියලා.